ආයුබෝවන් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය ලියපු නංගිලා මල්ලිලා ඔයාලා හැම කෙනෙක්වම ඉතින් ඔන්න මම දන්නවා දැන් ඔයාලා එක්සෑම් එක ලියලා මාස ගානක් ගියා. ඔන්න ඉතින් දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ එක්සෑම් එකේ රිසල්ට් එක රිලීස් වෙනකල්. ඉතින් ඔන්න තවමත් රජයේ මෙන්න මේ විදිහට එක්සෑම් එක රිලීස් වෙන හරිම ඩේට් එකක්, ඒ කියන්නේ හරිම දිනයක් දීලා නැති වුණත් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව ඔයාලට මෙන්න මේ රිසල්ට් එක රිලීස් වෙන දවස කියන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව තොරතුරු අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ උත්තර පරීක්ෂා කරන දවස් අපි වෙන්වෙන්ව හඳුනාගෙන, ඒ වගේම මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකල් ඩේට් වෙන්වෙන්ව හඳුනාගෙන ඔයාලගේ මෙන්න මේ 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය බලමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න. මෙන්න මේ වගේ educational videos හැමදාම බලන්න. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පේන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට ඔයාලගේ exam එකේ මෙන්න මේ විදිහට පිළිතුරු පත්‍ර පරීක්ෂාව කොහොමද මෙන්න මේ විදිහට දින වෙන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂාව, ඒ කියන්නේ ඔයාලගේ පේපර් වතාවල් 3කින් බලනවා. ඒ කියන්නේ 3ක් බලනවා. ඒ කියන්නේ 3 සැරයක් බලනවා පේපර් උත්තර හරිද වැරදිද කියලා 3 දෙනෙක්. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි අදියරේ ඉවර වෙලා දෙවන අදියරේ ඉවර වෙලා මෙන්න මේ විදිහට තෙවන අදියරේ අපිට දැන් ලැබිලා තිනවා මෙන්න මේ විදිහට තොරතුරු. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව තෙවන අදියරේ කියලා 2026 4වෙනි මාසේ 21 සිට 2026 4වෙනි මාසේ 30 වෙනකල් මෙන්න මේ විදිහට උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අද දිනේ 2026 අප්‍රේල් 25. ඉතින් තවමත් තෙවන අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව තමයි සිදු කරමින් යන්නේ. ඉතින් මෙන්න මේ පරීක්ෂාව සිදු කරලා ඉවරලා ඔයාලගේ ප්‍රැක්ටිකල්, ඒ කියන්නේ කාණ්ඩ විෂයන් වල ඩාන්සින් මියුසික් වගේ දේවල් වල ප්‍රැක්ටිකල් උත් අපිට සිදු කරන්න වෙනවා. ඉතින් ඒ සිදු කරලා ඊට පස්සේ තමයි ඔයාලගේ අවසාන ප්‍රතිඵලය නිකුත් කරන්න. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට ප්‍රැක්ටිකල් ඩේට් කොහොමද අපිට සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් සඳහන් වෙලා තියෙන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් එක මෙන්න මේ විදිහට 2026 4 වෙනි මාසේ 22 සිට 2026 5 වෙනි මාසේ 4, ඒ කියන්නේ මැයි 4 වෙනකල් ප්‍රැක්ටිකල් ඩේට් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ රිසල්ට් එක එකතු කරලා තමයි ඔයාලගේ අවසාන ප්‍රතිඵලය නිකුත් කරන්නේ. ඉතින් ඔයාලට දැන් හොඳ ආකාරවම මෙන්න මේ විදිහට ස්ථිර වෙලා තියෙනවා මැයි මාසේ 4 වෙනකල් ඔයාලගේ රිසල්ට් එක රිලීස් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක තමයි ගොඩක් දෙනෙක් අහලා තිබි රිසල්ට් එක රිලීස් වෙයිද අද හෙට කියා. ඉතින් ඔන්න අද තොරතුරු ඔන්න අරගෙන ආවා. ඉතින් ඔහොමත් ඔයාලට මැයි මාසේ දෙවන සතිය වගේ වෙනකොට තමයි රිසල්ට් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ 14 වෙනිදාගෙන් පස්සේ වගේ අනිවාර්යයෙන්ම රිසල්ට් එක රිලීස් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම නිකුත් කරන තොරතුරු අනිවාර්යයෙන්ම අපේ නාලිකාව හරහා ඔයාලට දැනගැනීමේ හැකියාව තියෙනවා. subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.